කාටහරි ගැටලු තියෙනවා ප්‍රශ්න තියෙනවා ආන්න අවස්ථාව තියෙනවා කාල වේලා ඉතිරිලා තියෙන නිසා. ප්‍රශ්න දැමුත් අපේ නායක ආම්තුරුනේ ඉතින් දැනුත් ගොඩක් කාන්තාවෝ ඉතින් අපේ සමීපයට ඇවිල්ලා ගොඩක් මේ සහන ලබා ගන්න ඉතින් දැනට කියන්න බැරි තරම්. සාරා. ඒ නිසා ඒක තවත් අපි විශේෂයෙන් මම දකින්න දෙයක් තමයි අපේ මෙහෙණින් මහන්සියලාගේ සංඛ්‍යාව වැඩි විය යුතු. නේද? තව අපිට සංඛ්‍යාව වැඩි කරගන්න ඕනේ. සංඛ්‍යාව වැඩි වෙන්න පී සාධුයි කාන්තාව. ගෙදරට දෙන්නෙක් ඉන්නකොට බුද්ධ ශාසනයේ වැඩිපුර කට්ටිය මහාන වෙන්න තියෙන ක්‍රමය මොකක්ද? මේක හොඳ ප්‍රශ්නයක් ඔබ අහලා හිතලා තියෙනවා ඒක. අපේ හැම කර්ම කීපයක් තියෙනවා. කර්ම කීපයක් තියෙනවා. එක වචනකින් නිකන් උත්තරයක් දෙන්න. දුකෙන් නිදහස් වෙන්න කැමතියි. දුකෙන් නිදහස් වෙන්න කැමතියි අය ඉන්නවා. සමහර විටින් ගෙවල් වල දැන් ප්‍රශ්න ඇති වෙලා දුකෙන් නිදහස් වෙන්න නෙවෙයි. తాවකාලිකව හිතේ ඇති සහනය ඇති කරගන්න දෙන අයත් ඉන්නවා. අවබෝධයක් නැතුව. හරි. ගෙවල් වල ප්‍රශ්න. මම මෙහෙම අහුවොත් දුකෙන් නිදහස් වීමේ කැමැත්ත තියෙන නමුත් මහාන වෙන්න මැලිය නැද්ද? ඉන්නවා. ඉන්නවා. ඔය නොකිය මොකක්ද දන්නවද කියන්නේ? ඒ බැදී වලට අහුලා. ඒක තව පැත්තකින් ගෙදරින් ප්‍රශ්න පැත්තකින් විශ්වාසය නැතිකම කියලා එකක් තියෙනවා. ආකර්ෂණය අඩුයි කියලා එකක් තියෙනවා. ඒක සංඝ සමාජයට තොල්ලි. ආකර්ෂණය සමස්ත සමාජයක් ලෙස ගත්තාම සමස්ත සමාජයක් ලෙස ගත්තම ආකර්ෂණය අඩුයි. දැන් අපි හිතමු උදාහරණයකට කොළඹ තියෙන ඉහළ පෙළේ පාසලක් හොඳම පාසල් ටික ගන්න. මේකට තියෙන ආකර්ෂණය කාන්දම වගේ ලැබුණොත් හොර ඔප්පුවක් හදලා හදාගන්න. නේ? අම්මලා දන්නවා මගේ දරුවෝ ටික මේකට යවුවොත් ජීවිතේ හරි. හැබැයි අපේ අම්මලා තාත්තලාට කී දෙනෙක්ට හිතේද මගේ දරුවා මහාන කරොත් ජීවිතේ හරියට? හිතන්නේ. ආසතින අයට උනත් අපි හැමදේ සම දැන් අපි දැන්වත් ගොඩාක් ඕනකම තියෙන අය ඉන්නවත් ඒ තම තාත්තා දෙන්නේ නැහැ එක දරුවා ඉන්නේ යාට. හරි කතාව. මේක තරුණාය කැමති. මම කැමති. මම අදහස් කරන්න යන්නේ විශ්වාසයේ අඩුකම කියලා එකක් මගේ දරුවාගේ අනාගතේ කවරක් වෙයිද කියලා ප්‍රශ්නයක් තියෙනවා. සහ අර මගේ දරුවෙක් ශාසනයේ ඉන්නේ මගේ දරුවෝ වෛද්‍යවරයෙක් බලන්න ආවේ නැතත් අවුරුදු 5කට ගෙදර ආවේ නැතත් හරි කැමති නේ ඉංජිනේරු කෙනෙක් වෙනවා ඒකට කැමති බුරුමේ කතාව වෙනස් ඔන්නෝකයි මට කියන්න ඕනේ බුරුමේ කතාව වෙනස් බුරුමේ අම්මා තාත්තට පුතෙක් මහණ වුණා කියන්නේ ආය දොස්තරලා කතා නැහැ ඒක තමයි ආඩම්බරය. ඔය පින්වතුන්ට මම කියන්න කතාවක්. අපිට උදව් කරු මහත්තයෙක් හිටියා ලතාන් කියලා ඒ මුරුම නම ඌ ලතාන්. දරුවෝත් ඉන්නවා. අම්මා දැන් වයසයි. අම්මාගේ බලාපොරොත්තුව මොකද්ද? මේ මහල්ලා හිටපු කෙනෙක් ඈ ඉස්සෙල්ලා මහල්ලා ඉඳලා සිවුරු වල දැන් මහන් මෙයාලා. අම්මට බලාපොරොත්තුව මැරෙන්න කලින් මේ දරුවෝත් ඉන්න පුතාව මාන වෙලා දකින්න ඕනේ. මොකද කරේ? මහාන වුණා තාවකාලිකව. නෝනවයි පැත්තකින් තියලා මහාන වුණා. තාවකාලික පැවිද්දක් තියෙනවම නේද? තාවකාලික පැවිද්ද කියන්නේ බැරි වෙලා හරි ඒකේ හිටියොත් එimhe දිගටම ඉන්නවා කියලා. අනේ සාදු සාදු. මට කියන්න ඕනුනේ සමාජයේ ඇතුලේ පැවිද්දට තියෙන පිළිගැනීම. සමාජයේ ඇතුලේ දුවක් මහාන වෙලා පුතෙක් මහාන වෙලා කියනකොට පුදුම ආඩම්බරයක් පුදුම පෞරුෂයක් සහ සමහර අම්මලා කියනවා අපිට තියෙනවා සමහර අම්මලා නමුත් සැලකිය යුතු ප්‍රමාණයක් අපි නම් උඩින්ම කැමති මහාන වෙනවට ඉතින් මහාන වෙන්නේ නැහනේ දැන් අපි නම් මෙහෙමත් අයින්නවා දැන් දරුවෙක් පැවිදි වෙලා ඉන්නයි කියනවා
අනේ අනිත් දරුවත් එනවා නම් ඒත් අපිට. ඒ පහන් වුණාට පස්සේ කාලයක් ගියාම දැනෙන එකනේ. නේද? මහාන වෙලා කාලයක් යනකොට දෙමාපියෝ මෑණියෝ කියනවා වගේ තේරෙනවා අනිත් දරුවට වඩා මේ දරුවගෙන් සැනසෙල්ලක්. ඒ නිසා අනිත් දරුවත් මහානට කැමතියි. කාලයක් යනකොට කාලයක් ගියාම අර එහෙම නෙවෙයි. දැන් බලන් ඉන්න අයියෝ මගේ පුතාලා මහාන වෙන්නේ නැහනේ. ඒකෙන් මම අදහස් කරේ ආකර්ෂණ භාවය බලන්න. අර කොළඹ තියෙන විශේෂ ඉස්කෝලේකට ළමයි කොහොම හරි දාන්න බලෙන් හරි ගිහලා දානවා වගේ කැමති මාන වෙනවට. අවුරුදු 7 දී බලෙන් එක්කන් ගිහලා මාන කරනවා. මාන කරවල ඉතින් ඒතකොට පොඩ්ඩක් ඉන්නවා. ඉතින් අම්මලා තාත්තලා ළඟින් ඉන්නවා. සංස්කෘතියක් ලෙස හරි කැමති දරුවෙක් මානවට. සමහර ගෙවල් තියෙනවා පින්වතුනි. තාත්තා දැන් ගෙදර ඉන්නවා පෞල් ජීවිත ගත කරනවා. ඉස්සරහා දින ෆොටෝ එක තමයි මහාන වෙච්ච ෆොටෝ එක. අපේ නම් හංගනවන්නේ. මහානලා සිවුරලා කියන්නේ නැහැ නේද කවුරු? නේද? මහාන වෙච්ච ෆොටෝ එක ඉස්සරහින් තියන් ඉන්නේ. දරුවට සුදුසුකමක්. ඒ සාමාන්‍යයෙන් තියෙනවා තායිලන්තේ එහෙම මහානලා හිටපු කෙනෙක් නම් කාන්තාව බඳින්න කැමති. විවාහයට සුදුසු. හරි සුදුසුකමක්. හේතුව මොකද? ඩිසිප්ලින් හික්මීමක් ලැබපු කෙනෙක් කියලා විශ්වාසයක් තියෙන මොකක් හරි මනුස්සයා ගැන. ඉතින් මට කියන්න ඕනුනේ ඒ ආකර්ෂණය මම ඒකයි අදහස් කරේ. නැතුව දැනට සේවයක් නොවනවා කියන එක නෙවෙයි. ඒ කාන්තෙන් මේ ඉන්න භික්ෂුණීන් වහන්සේලා නිසා තමයි කාන්තාව ලොකු සහනයක් බෞද්ධ කාන්තාව ලබනවා. කිට්ටු වෙනවා. ඒක ඊට වඩා විශේෂ පිරිසක් අද ඉන්නවා සමාජයේ. තව ලොකු පිරිසක් 2000ක් භික්ෂුණීන් වහන්සේලාට කරන්න අමාරු කර්තව්‍යයක් මෙතන තියෙනවා. එහෙනම් අපේ ශාසනය තව ප්‍රමාණය වැඩි විය යුතුයි. ප්‍රමාණය වැඩි වෙනවා කියලා ඔහේ ඉන්න අය මහාන කරගන්න එක නෙමෙයි කාරණාව. ඒකට ඇදිලා එන ආකර්ෂණීය ශාසනයක් බවට මේකපත් විය යුතුයි. ආකර්ෂණයට තියෙන මූලිකම හේතුව අපේ මෙහෙණින් වහන්සේ කිව්වා වගේ ආරක්ෂිත බව. මගේ දරුවට මහාන වෙලා ආරක්ෂාවක් තියනවාද? බුරුමේ ඇවිල්ලා මම ඕන දෙයක් කාන්තාව දන්නවා අපේ ස්වාමීන් වහන්සේ අපි මහාන වෙන්න කැමති අපිට ටිකක් ආරක්ෂාමදි වගේ. ඇතුලේ ඉන්නකොට දන්නවා ආරක්ෂාවක් තියෙනවා. නමුත් පිටින් බලනකොට ටිකක් බය ගතියක් තියෙනවා. අපි කාන්තාවනේ ස්වාමීන් වහන්සේ ටිකක් ගොඩාක් හිතන භික්ෂුවක් මහානවට වඩා. භික්ෂුන්ටත් ඔය ප්‍රශ්න තියෙනවා මතක තියාගන්න. භික්ෂුන්ගේ දෙමාපියෝ නිතරම හිතනකොට මහාන වෙන්න යනකොට මොකද්ද දරුවට වෙන අනාගතය? මේ දරුවගේ සාර්ථකත්වය දරුවා සාර්ථක වෙයිද දරුවට ඉදිරියට එද එහෙම හිතන්නේ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ කාලේදී ආවේ කවුද විශේෂයෙන්ම? සිටුවරු සිටු සම්පත් අතහැරලා රජවරු රජ සම්පත් අතහැරලා. ඒකෙන් අදහස් ගන්න මොකද්ද? කොච්චර නම් ආකර්ෂණීය වෙන්න ඇද්ද ශ්‍රමණ භව ගෞතමයන්ගේ ශ්‍රාවකයෝ. අපි හඳුනක දැන් මුල ඉඳන්ම එහෙමමනේ උනේ. දැන් බුදුරජාණන් වහන්සේ උන්වහන්සේත් එහෙමයි. උන්වහන්සේත් එහෙමයි. එතකොට පැවිදි වෙච්ච අර සිටුවරේ අර යසකොල පුත්‍රයාගේ ඉඳන්ම ඔක්කොම ගියේ මුල් කාලේ ඒ විදිහට. එහෙමනම් අපි දැන් මේ ශාසනය මම කියන්නේ මේක ලේසි වැඩක් කියන එක නෙවෙයි. මේකේ තියෙන මූලික સિદ્ધාන්තය මේකයි. මේක ආකර්ෂණීය විය යුතුයි. ඒක බොරුවට ආකර්ෂණීය දාන්න ඕනේ නැහැ. බොරුවට පෙන්වන එකක් නෙවෙයි. මේක සැබවින්ම ආකර්ෂණ. මොන තැනින්ද භික්ෂුව මෙහෙණින් වහන්සේ ආකර්ෂණීය වෙන්නේ? භික්ෂුව ගිහිල්ලා සිවුර ඔසවගෙන කෑ ගැහුවම පෙළපාලි ගියාම ආකර්ෂණීයද? මම කියන්නේ දොස් කියන අර්ථයෙන් නෙවෙයි. මේ ආකර්ෂණීය කැඩෙන දේවල්. ඒ පැවිද්දට ගැලපෙන්නේ නැති දේවල්. එතකොට බණිනකොට අපිත් බණිනවනම් අපි අතර ප්‍රශ්න නම් අපි අතර රණ්ඩු නම් මේක පිටට ආකර්ෂණීයද? නෑ. අපිට ගැඹුරුවෙන් ධර්මයේ දේශනා කරන්න තරුණ පිරිසට ධර්මයේ තේරෙන විදිහට කතා කරන්න බැරි නම් මේක ආකර්ෂණීය නෑ. ඒ නිසා ආකර්ෂණීය බව ඇති වෙන මූලික කරුණු දෙකක් මම දකිනවා. මොකද්ද? ධර්මඥානය, ගැඹුරු ධර්මඥානය, ප්‍රායෝගික ධර්මඥානය, සමාජ ප්‍රශ්න වලට පිළිතුරු දෙන්න සමර්ථ ධර්මඥානය. දෙවෙනි එක හැදියාව. මම නිකන් උදාහරණයක් කියන්නම්. මේක අදට ගලපලා බලන්න
මම කියන්නේ සමස්තයක් ලෙස. චීනය ආක්‍රමණය කරානේ ටිබෙට් රට. ටිබෙට් රට ආක්‍රමණය කරා අවුරුදු ගානකට කලින්. ඒ වෙලාවේදී රටක් ආක්‍රමණය කරා මහා ජන පිරිසක් ඉන්දියාවට ගලාගෙන ආවා. පලාවා. දලයිලාතුමා ඇතුළත්ව. ඒ වෙලාවේදී ඒ කාලේ හිටපු සමහර මාධ්‍යවේදීන් මේක රෙකෝඩ් කරා. රෙකෝඩ් කරනකොට දැන් එන පිරිසගෙන් සමහරව අහනවා කොහොමද තත්ත්වය වහම අහනකොට ටිබෙට් ජාතික භික්ෂුන් වහන්සේලා පිරිසක් ඒ වෙලාවේදී මයික් එකට කතා කරනවා. ඇත්ත කතාව මේක. කතා කරනකොට දැන් චීනය අර ආක්‍රමණය කරන රටවල් රාජ්‍යයක් නැතිලා ගෙවල් දොරවල් නැති වෙලා. ඒ ස්වාමීන් වහන්සේලා වචනයක් චීනයට විරුද්ධව කියන්නේ නැහැ. උන්වහන්සේලා යම් සැනසෙල්ලක මේ සාමාන්‍ය ආරණ්‍යක ඉන්නවා වගේම හොඳට සතුටින් කතා කර පිටත් වෙනවා ඉන්දියාවට. මේක බලන් ඉන්නවා ප්‍රංශයේ හිටපු විද්‍යාඥයෙක්ගේ පුතෙක්. මේ මිනිස්සයා කල්පනා කරනවා මෙච්චර ප්‍රශ්නයක් වෙලත් මේ හාමුදුරුවෝ තරහෙන් වචනයක් කතා කරේ නැහැ. මට මේ වගේ වෙන්න ඕනේ. ටිබෙට් රටේ ඇවිල්ලා මහාන වෙනවා. එදා බුද්ධ කාලේදී උනේ රජ සම්පත් තියෙන රජුරවන්ට හිතුනේ මම කොහොමද මේ වගේ වෙන්නේ? සිටු සම්පත් තියෙන සිටුවරයාට හිතුනේ මම කොහොමද මේ වගේ මොයා මට වඩා සතුටින් ඉන්නවනේ. මොහු මට වඩා සැපෙන් ඉන්නවනේ. ඒක නේද මේක අතහරින්න හේතුව. හොඳට කර්මෙන් කපලා කරන්නේ. බැරි වෙලා හරි යාට හිතුණා මම නම් ආමුදුරන්ට වඩා සතුටින් ඉන්නවා. එයිද මහාන වෙන්නේ? නෑනේ. මම නම් මෙහෙණින් වහන්සේලා සතුටින් ඉන්නවා කියලා හිතුනොත් එයිද මහාන වෙන්නේ? නෑ. එතකොට ආකර්ෂණීය යනු අපි ශ්‍රමණයා භික්ෂුව භික්ෂුණිය මෙහෙණිය සැබවින්ම ගිහියට වඩා සතුටින් සිටිය යුතුයි. සැබවින්ම මම කියන සමස්තයක් ලෙස අනිවාර්යයෙන් මෙතන ඉන්න අය බොහොම සතුටින් ඉන්නේ මම දන්නවා ඒක. සමස්ත සමාජයක් ලෙස ඒක පේන්නට ඕනේ. එතකොට අදහස් වෙන්නේ මොකද්ද? දකින්නට භික්ෂුන් වහන්සේලා නම් දැන් මහාචාර්යතුමා කිව්වා නේද කතාවේදී රත්තරන් එහෙම නෑනේ පන්සල් වල කියලා. කිව්වා ඇඳවල් නැහැ කියලා කිව්වා නේද? ඒක තේරුණා මොකද්ද කිව්වේ කියලා නේ? මගේ දිහාත් බැලුවා. බලලා කිව්වා නෑ නේද මාත් හිනාලා විඹලාගත්තා මොනවා කියන්නේ? මේක නෑ ඇත්ත කතාව. හරිනේ? එතකොට එතුමා මම කියන්නේ විග්‍රහ කරන ඒ ලස්සන දේශනාවක් කරේ. එතුමාට තිබෙන මනස තමයි වහන්සේලා ඉතින් ටිකක් හැදෙන්න. වහන්සේලා ප්‍රශ්න ටිකක් අඩු කරගන්න. දැන් කිව්වා නේද ප්‍රශ්න නේද අතුරේ ගහ ගන්න මොකද බැන ගන්න ඕනේ දෙකක් කියවනේ. මේක අපි ආහන්න සුදුසු පිරිසක් නෙවෙයි. අපි ඉස්සර එනකොට අපේ අතීතේ අපේ සබ්‍රහ්මචාරීන් වහන්සේලා තීර්ථක ආරාම වලට එනකොට අන්නේ තීර්ථකයෝ කිව්වේ මොකද්ද? නිස්සබ්ද වෙන්න මේ වගේ කෙනෙක් ආවොත් අද අපිට පුදුම ලාභයක්. ඔවුන් කැමති නිහඬ බවට. ඔවුන් හරි සමගී. ඔවුන් හරි සතුටින් ජීවත් වෙන්නේ. මේ තමයි ආකර්ෂණීය ලක්ෂණ. මෙහෙම ආකර්ෂණීය ලක්ෂණ තියනකොට මතක තියාගන්න. මහා සම්පත් අතහැරලා මිනිස්සු එන්නේ යනවා. මොකද ඕනම මිනිස්සෙක් අපි මහාන උනේ අපිට තේරුණා ගිහි ජීවිතයට වඩා පැවිද්ද සැපවත් කියලා. නේද? සමහරව කැමැත්තෙන් මහාන වෙච්ච පොඩි කාලයක් ඇති. නමුත් අපි තරුණ කාලේ මහාන අපි දැනගන්නවා මට හොඳයි මීට වඩා මේක සැපවත්. අපි නිතරම ආවර්ජන කරන්න ඕනේ මම සැබවින්ම සතුටින් ඉන්න කෙනෙක්ද? මම සතුටින් ගත කරන කෙනෙක්ද? මගේ ජීවිතය ගැන උදාහරණයකට බලන්න. හොරෙන් කවුරු හරි කැමරා කරලා බැලුවොත් එයාට හිතෙයිද අනේ මේ මෑණියෝ මේ ස්වාමීන් වහන්සේ පුදුම සතුටින් ඉන්නේ මමත් මෙහෙම කෙනෙක් වෙන්න ඕනේ කියන තත්ත්වයේ ජීවිතයක්ද අපිට තියෙනවා. සැබවින්ම එහෙම ජීවිතයක් අපි බොහෝ දෙනාට තියෙනවා නම් මේ සමාජය ඒකාන්තයෙන් ආකර්ෂණීයයි.
ඒ ආකර්ෂණීය වෙනකොට ස්වභාවයෙන්ම අපේ ඉන්න පිරිස ලොකුවට වර්ධනය වෙනවා. ඒ වර්ධනය වෙනකොට මේ 2000 3000 5000 10000 ප්‍රමාණයට එන්නට ඕනේ. එතකොට තමයි මේ මෑණියන් වහන්සේ කිව්වාගේ දැනටමත් ලොකු සහනයක් කාන්තාව ලබනවා සමස්තයක් ලෙස බොහෝ දෙනාට. මොකද හැම පළාතකම මෙහෙණිය ආරාම නැහැ. හැම ගමකම පන්සලක් තිබුණට මෙහෙණිය ආරාමයක් නැහැ. නේද? හැබැයි තිබිය යුතුයි. ලංකාවේ වැඩිපුර මෙහෙණි කාන්තාවෝ. ඒ කාන්තාවන්ට, ඒ ගෘහණියන්ට, ගැමි කාන්තාවන්ට ඒ සහනය ලැබෙන්න, මානසික සැහැල්ලුව ලැබෙන්න හැම ගමකම මේ මෙහෙණින් වහන්සේලා ඉන්න ඕනේ. ඒ ඉන්නට නම් මේ මෙහෙණින් වහන්සේලා ප්‍රමාණය වැඩි වෙන්න ඕනේ. ඒක වැඩි වෙන්නට නම් අපි මීටත් වඩා ආකර්ෂණීය වෙන්න ඕනේ. මීටත් වඩා ආකර්ෂණීය වෙන්න අපි සැබවින්ම සතුටින් ඉන්නට ඕනේ. අපි සැබවින්ම තවත් සම්පූර්ණ පිරිසක් සතුටින් ඉන්නට නම් අපි ධර්මය ඉගෙන ගන්නට ඕනේ. විනය පිළිපදින්නට ඕනේ. ඒ තුළ ස්වභාවයෙන්ම මල සුවඳ නම් මල ලස්ස හොඳ නම් සුවඳ ගහන එක වළක්වන්න බෑ. එහෙමනම් ඒ කාන්තෙන් මේ පිරිස වැඩි වෙනවා. පිරිස වැඩි වෙනකොට සමාජයට වෙන්න තියෙන බුදුරජාණන් වහන්සේගේ මෙන්න දින සේවයේ ඒ කාන්තෙන් ඉෂ්ට සිද්ධ වෙනවා.